එතනින් පල්ලෙහාට යන්න ඕනේ. පරිස්සමින් යන්න ඕනේ. ගයිස් අපි ආවා පොඩි අයිටම්ස් වගේක් ගන්න මේ අපිට කෑමු යන්න අවශ්‍ය කරන චිකන් ඊට පස්සේ සොසේජස් ඔය බඩු ටික අපි ගන්න ආවා මේ කීල්ස් එකට. දැන් අපි ඉන්නේ අවිස්සා වෙල්ල. ගයිස් අපි කීල්ස් එකෙන් බඩු ටික ගත්තා. මේ දැන් කීල්ස් එකෙන් බඩු ටික අරගෙන අපි යන්න යනවා කුමාරි ඇල්ලට මේ කෑම හදන්න. මේ බලමු මොකද වෙන්නේ කියලා. යා right guys ඔන්න අපි ආවා කුමාරි ඇල්ල. ඉතින් මේ පාරේ පොඩක් එද්දි සමහර තැන්වල කැඩලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. අපිට එන්න පුළුවන්. බයික් එක ත්‍රී වීලර් එකක් උනත් එන්න පුළුවන්. කාර් එකක් එන්න පුළුවන්. ඔයාලට මොහොත පාර නම් ලොකුයි කාර්යයක් උනත් ඔයගලන්ට එන්න පුළුවන්. ඕකේ ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට. ඉතින් යම් පොඩි බඩබලක් තියෙනවා. අපි ඇවිල්ලා පොඩි අයිටම්ස් ටිකක් ගෙනාවා. කොහමද යන්නේ මෙතන? එතනින් පල්ලෙහාට යන්න ඕනේ. පරිස්සමින් යන්න ඕනේ. අපේ බඩු ටික මේ පැත්තට දාගන්න ඕනේ. මොකද වතුර පාරක් තියෙනවා. සුටක් අමාරුයි අපිට ඒ ටික දාගන්න. පොල්ල සෙට් එකක් හිටියා. උන් ටික නනා හිටියා. මේ ටිකත් ගන්න. ඉතින් guys අපි කොහොම හරි බඩු ටික මේ පැත්තට පටවගෙන මේ අපි යනවා තැනකට. අතන පොඩ හෙවණ හොඳ තැනක් තියෙනවා. අපේ මේ කෑම එක හදන්න හොඳ තැනක් සෙට් වුණා අපිට. අපි බලමු. guys එතන හොඳයි. අර පේන්නේ ඔය උතන තමයි අපි කැමේම හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යන් අපි එතනට නේද? මොකක්ද තත්ත්වය කියලා බලමු. Okay guys, ඉතින් ඔන්න අපි අපේ බඩු ටික මෙතනින් ඔන්න රෙඩි කරගත්තා. ඉතින් අපි දැන් මෙතන අපේ කෑම එක හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට කලින් අපි බැලුවේ මේ පොඩ්ඩක් නාලා කරලා මේ උයන්න ස්ටාර්ට් කරමු කියලා. ඒකවත් ඒක අපිට ඒක ලේසි වෙයි කියලා අපිට හිතෙනවා. ඒකයි අපි මේ තීරණයක් ගත්තේ. ඉතින් මෙතන තියෙනවා නූඩල්ස් ඊට අමතරව පාන් තියෙනවා. චිකන් තියෙනවා. ඉතින් මේ විවිධාකාර දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි නාන්න යනවා. යා
වල වතුර බින්දු ටිකක් ගලාගෙන ආවා. ඉතින් ඇත්තටම හරිම සීතලයි. වතුර මේ ගොඩක් සීතලයි. හරිම සනීපයි ඇඟට ඔයගොල්ලෝ ගම්කා වැව් වල පියාලි වල නාලා ඇති. Okay guys, ඔහම තමයි අපේ කෑම ටික අපි හදාගෙන යන්නේ. ඉතින් මම ඉතින් උගලන්ට කියන්න ඕනේ වෙලා තියෙන්නේ ඉතින් ඇත්තටම ලොකු දේවල් ඕනේ මේ පොඩි දේවල් වලින් අපිට ඇවිල්ලා සතුටු වෙන්න එන්ජොයි කරන්න පුළුවන්. අපි අර ට්‍රිප් එකක් කිව්වම අපි එක්ස්පෙක්ට් කරන්නේ ලොකු දේවල්, ලොකු බජට් එකක් යට කරන්න ඕනේ, වාහනයක් හොයාගන්න ඕනේ, ඊට පස්සේ දුර තැනකට යන්න ඕනේ. එහෙම නෙමෙයි. ඉතින් අපේ ළඟම තියෙනවා ගොඩාක් තැන් තියෙනවා අපිට එන්ජොයි කරන්න පුළුවන් ගොඩක් ලස්සන තැන්. ඒ තැන් අපි හරියට ප්ලෑන් කරා නම් ඒ දේවල් ලස්සට විඳ ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ දේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මට නම් ඇත්තට මේක මාර වයිබ් එකක්. මට වචන වලින් කියන්න බෑ. ඉතින් ඇත්තටම මේක මාර ෆන් එච්චරයි.